තෙරුවන් සරණයි කැකිරාවේ සුදස්සෙමියනි ඔබ වහන්සේට ගැටලුවක් තියෙනවා මේ ජෛව ආගම පිළිබඳව. මේ ජෛව ආගම කියන්නේ බුදුහාමුදුරුවෝ කාන්තාවක් වෙලා උප්පත්තිය ලබන්නත් කලින් ඇතිවෙච්ච ආගමක්. මේ ආගමෙන් තමයි පුරුෂයාගේ පුරුෂ ලිගුවේ සිට ඉනින් පල්ලෙහාට සෑදෙන කොටස. මේ කොටස සෑදෙන්නේ මේ ජෛව ආගමෙන්. මේ ආගමෙන් තමයි මේ පුරුෂයාගේ පුරුෂ ලිගුවේ සිට ඉනෙන් පල්ලෙහා කොටස සෑදෙන්නේ මේ ජෛව ආගම තුලින්. ඒත්කොට මේකේ තියෙනවා මේ පාද සලකුණු කීපයක්ම. මේ පාද සලකුණු තියෙන්නේ ඒ සලකුණු තියෙන්නේ මේ එතන බුදු වෙච්ච ඒ මහා වීර ඒ අයගේ පාද සලකුණු තමයි තියෙන්නේ. එතකොට ඒ කොහොමද කියන එක වීඩියෝකින් සකස් කරන්න බෑ. වීඩියෝකින් පහදලා දෙන්න බෑ. ඒ පාද සලකුණු වලට ආයිති කවුද කොහොමද කියන එක. ඒ නිසා මට අනික සම්පූර්ණයෙන්ම බලන්න ඕන ඒ පාද සලකුණු මම මේ YouTube හරහා තමයි ඒ ජෛවාගම පිළිබඳව මේ පාද සලකුණ බලන්නේ. ඒ බැලුවට හරියටම එකකින් ෆෝන් එකකින් අරගෙන බලන්න බෑ. එතකොට ඒ තියෙන තැනකින්ම හරියට මේක පාදලා බලන්න ඕනේ. එතකොට තමයි මට පාදලා දෙන්න පුළුවන් වෙන්නේ මේ පාද සලකුණු කාට අයිති ඒවද කොහොමද මේ කොහොම ඇයි මෙහෙම පාද සලකුණ මේ ජෛව ආගමට තියෙන්නේ කියන එක ඒවා බලලම තමයි පහදලා සකස් කරලා දෙන්න වෙන්නේ. එතකොට මට ස්ථිර වශයෙන්ම මම කියන්න පුළුවන් මේ ජෛව ආගමෙන් තමයි පුරුෂයාගේ පුරුෂ ලිගුවේ සිට ඉනෙන් පල්ලෙහා කොටස සෑදෙන්නේ කියලා. එතකොට මේ පාද සලකුණු එක එක වර්ගෙනේ තියෙන්නේ. අන්න ඒ නිසා තමයි ඒක බලලම තමයි පහදලා දීමේ හැකියාවක් තියෙන්නේ.